මේ වෙනකන් කාටවත් හරියටම පැහැදිලි කරගන්න බැරි වුණ පොළොවට නිර්මාණය කරන ලද අපූර්ව පැරණි ඉදිකිරීම් පවතින ආකාරය ලෝකේ පුරාවට අපිට දකින්න ලැබෙනවා. මේවා පොළොව අභ්‍යන්තරයේ ඉදි කරන ලද නිකන් ගුහා නන් නෙමෙයි. මේ නිර්මාණ ඉදි කරලා තියෙන ආකාරය ඇත්තටම පුදුම හිතෙනවා. සමහරක් නිර්මාණ ඉදි කරලා තියෙන්නේ දැවැන්ත භූගත සංකීර්ණ ආකාරයට. තවත් සමහරක් නිර්මාණවල මනා නිර්වද්‍යතාවයක් දකින්න ලැබෙනවා. පුදුම හිතෙන කාරණේ තමයි මේ නිර්මාණ අයත් වෙන්නේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වුණා කියලා සැලකෙන මුල් කාල සීමාවට. නමුත් මේ ඉදිකිරීම් ඊටත් වඩා පැරණි වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. හරි, අපි පටන් ගමු. අපි මුලින්ම කතා කරමු චීනයේ දකින්න ලැබෙන ලොන්යු ගුහා ගැන. මේ අපූර්ව දැවැන්ත ඉදිකිරීමට මිනිසා විසින් ඉදි කරන ලද ගල්ලෙන් 24ක් අයත් වෙනවා. මේ කුටිවල සම්පූර්ණ පරිමාව වර්ග මීටර් 30000කට ආසන්නයි. මේ අපූර්ව ඉදිකිරීම වසර දහස් ගණනාවක් පැරිණුණත් ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාව මේ ස්ථානය ගැන නොසලකා හැරලා තියෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. නිකමට මේ ස්ථානය ගැන විස්තර සඳහන් කරලා තියෙන විකිපීඩියා පිටුව දිහා බලන්න. පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙන්නේ. මේ ස්ථානයේ දකින්න ලැබෙන ගල්ලෙන් 24 මීටර් 30ක් පොළොව අභ්‍යන්තරයට ගමන් කරනවා. මේ ගල්ලෙන් වල සිවිලීමට ආධාර සපයන්න විශාල ගල් කණු නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ දැවැන්ත ගල් කණු හා පිත්ති මත එකිනෙකට සමාන්තරව ගමන් කරන අභිරහස් රේඛා වලින් සරසලා තියෙන ආකාරය අපිට පැහැදිලිව දකින්න ලැබෙන දෙයක්. මේ රේඛා මොනවද කියලා නම් කාටවත් මේ වෙනකම්ම පැහැදිලි කරගන්න නොහැකි වෙලා තියෙනවා. වෙනම කොටසකින් මේ අභිරහස් රේඛා ලෝකේ පුරාවට තියෙන වෙනත් පැරණි නිර්මාණවල දකින්න ලැබෙන ආකාරය ගැන මම ඔයාලට විස්තර කරන්නම්. මේ ගල්ලෙන් නිර්මාණය කරන්න කියුබික් මීටර් මිලියන 1 පමණ පාෂාණ පරිමාවක් මේ ස්ථානයෙන් ඉවත් කරගෙන තියෙනවා. නමුත් මේ පාෂාණ බැහැර කරපු ස්ථානයක් හඳුනා ගන්න මේ වෙනකම්ම විශේෂඥයන්ට නොහැකි වෙලා තියෙනවා. අඩුම ගානේ මේ සඳහා යොදාගත්ත පැරණි ආයුධයක සාධකයක්වත් ඔවුන්ට මේ ස්ථානයෙන් හමු වෙලා නැහැ. මේ ගල්ලෙන් 24 නිර්මාණය කරපු පුද්ගලයෝ ඒ සඳහා මනා සමමිතියක් හා නිර්වද්‍යතාවයක් භාවිතා කරලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න ලැබෙනවා. නමුත් මේ ගල්ලෙන් හා සම්බන්ධ කිසිම ඉතිහාස වාර්තාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ ගුහා සංකීර්ණයේ දැවැන්තභාවයත් එක්ක සලකලා බලද්දී මේක හරි අමුතුම තොරතුරක්. මේ ලොන්යු ගුහාවල මූලාරම්භය ඇත්තටම ප්‍රහෙලිකාවක්. කොහොමද නිර්මාණය කරේ? කවුද නිර්මාණය කරේ? කුමන කාල සීමාවකද හා ඇයි ඔවුන් නිර්මාණය කරේ කියලා විසඳුමක් නැති බරපතල ගැටලු රාශියක් මතුවෙනවා. මේ ගුහා නිර්මාණය කරලා තියෙන්නේ මීටර් 30ක් පොළොව අභ්‍යන්තරයෙන්. මේ නිසා මේ ගුහාවල සමහරක් ස්ථාන දැඩි අන්ධකාරයකින් යුක්තයි. මේ ස්ථාන නිරීක්ෂණය කරන්න අනිවාර්යයෙන්ම කෘත්‍රිම ආලෝකයක් යොදා ගන්න ඕනේ. නමුත් මේ ස්ථානත් මනා නිර්වද්‍යතාවකින් යුක්තව නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. නමුත් මේ බිත්තිවල පන්දම් නිසා ඇති වුණ දැලි නම් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ පැරණි පිරිස මේ දේවල් අන්ධකාරයේ සූක්ෂමව සිද්ධ කරලා තියෙන්නේ? තවත් ගැටලුවක් තමයි මේ ස්ථානය ගැන ඉතිහාස වාර්තාවල සඳහන් නොවීම. මේ දැවැන්ත ගුහා සංකීර්ණය අපි දන්න වාර්තාගත ඉතිහාසය ඇතුළත නිර්මාණය කරා නම් ඇයි මේ ගැන කිසිම තොරතුරක් වාර්තා වෙලා නැත්තේ? මේ වගේ දැවැන්ත අපූර්ව නිර්මාණයක් ඉදි කරන්න පුළුවන් චීන අධිරාජ්‍යයකට හෝ ඒ හා සමාන විශාල පිරිස් බලයක් සහිත පිරිසකට මේ වගේ විශාල ව්‍යාපෘතියක් සංවිධානය කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ දැවැන්ත ගුහා සංකීර්ණය ඉදි කරන්න අන කරලා තියෙන්නේ චීන අධිරාජ්‍යයක් විසින් නම් ඇයි මේ කටයුතු ගැන ඉතිහාස වාර්තාවල හඳුනා ගන්න නැත්තේ? අඩුම ගානේ මේ ගුහා සංකීර්ණය ගැන කිසිම තොරතුරක් වාර්තා වෙලා නැත්තේ ඇයි? කොහොම හරි මේ ස්ථානයේ දකින්න ලැබෙන්නේ සූක්ෂම විද්‍යාත්මක නිර්වද්‍යතාවයක් හා මිනුම් භාවිතයක්. මේ හැම ගුහාවක්ම එකිනෙකට සමානයි. එක පැත්තක් උසයි, අනිත් පැත්ත 45ක ආනතියකින් යුක්තයි. යන් හොන්සුන් කියන්නේ චීන පුරාවිද්‍යායතනයේ හිටපු මහාචාර්යවරයෙක්. ඔහුත් මේ ස්ථානය ගැන පුදුමයට පත් වෙලා තියෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට උපුටා ගැනීම මේ ගුහා හැම එකක්ම අභ්‍යන්තරේ එහෙම නැත්නම් පතුලේ වැඩ කරපු කංකරුවන්ට ඔවුන්ට යාබද ගුහාවේ ඉන්න පුද්ගලයන් ක්‍රියා කරපු ආකාරය දකින්න ලැබිලා නැහැ. නමුත් මේ ගුහා නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකට සමාන්තරව. ඔවුන්ට එහෙම නිර්මාණය කරන්න නොහැකි වුණා නම් මේ පිටි හරහා ගමන් කරන කුහර නිර්මාණය වෙන්න ඉඩ කඩක් තිබුණා. මේ නිසා ඔවුන් භාවිතා කරලා තියෙන මිනුම් හා ගණනය කිරීම ඇත්තටම ඉතා දියුණුයි. උපුටා ගැනීම අවසන්. මේ පැරණි පිරිස මේ තරම් දියුණු නිර්වද්‍යතාවයක් අත්පත් කරන් තියෙන්නේ කොහොමද? ඔවුන් මේ සඳහා යොදාගත්ත ක්‍රමවේද මොනවද? මොන වගේ පිරිසකටද මේ වගේ නිර්මාණයක් ඉදි කරන්න හැකියාවක් පවතින්නේ? මේක පුදුම හිතන මාතෘකාවක් නේද? මේ නිර්මාණය අඩුම ගානේ වසර 2000ක්වත් පරණයි. නමුත් ඉතිහාස වාර්තා නොමැති වීම නිසා තවත් ඈත අතීතයට ආයත් වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලා දකින මේ අපූර්ව කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ මෑත කාලයේදී. ඒ සංචාරක ආකර්ෂණය දිනා ගන්න.
මට නම් මේ ස්ථානයේ දිස් වෙන්නේ හරියට අතහැරලා දාපු ගල් ආකාරයක් වගේ. ඔයාලගේ අදහස මොන වගේද? මේ විදිහේ පැරණි අපූර්ව භූගත ඉදිකිරීම් වලට උදාහරණ විදිහට අපිට දකින්න ලැබෙන්නේ චීනයේ මේ ලොන්ග්යු ගුහාව විතරක් නෙමෙයි. මේකට තවත් හොඳම උදාහරණයක් තමයි තුර්කියේ පිහිටලා තියෙන ඩැරන්කුයු කියලා හඳුන්වන ගුහා සංකීර්ණය. මේ ස්ථානයේ භූගත නගරයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ භූගත නගරය නිර්මාණය කරලා තියෙන්නේ වෝල්කැනික් පාෂාණ ස්තරයක් ඇතුළට හාරලා. මේ නගරේ මට්ටම් 18ක් දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ භූගත නගරේ මිනිස්සු 20000කට ඉතා පහසුවෙන් ජීවත් වෙන්න හැකියාවක් පවතිනවා. මේ භූගත නගරේ කොයිතරම් දැවැන්තද කියනවා නම් වර්ග කිලෝමීටර් 445ක් පුරාවට ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන්ගේ තාක්ෂණය කොයිතරම් දියුණුවද කියලා හඳුනා ගන්න මේ භූගත නගරය හොඳම උදාහරණයක්. වාතය ගමන් කරන උමං, ලිං, වතුර ටැංකි, ඒ වගේ මිත ඈතට ගමන් කරන උමං ජාලයක් මේ භූගත නගරේ සතු වෙනවා. ප්‍රධාන ධාරාවේ මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරයට ඔවුන් අනුමාන කරන විදිහට මේ භූගත නගරේ ඉදි කරලා තියෙන්නේ බොහෝ දුරට ක්‍රිස්තු පුර 8 වෙනි සියවසේදී ෆිජියන්ස් වරු විසින්. නමුත් මේ දේ සනාථ කරන සාධක නම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ ෆිජියන්ස් වරුන්ගේ කාල සීමාවට අයත් මානවකෘති හෝ සෙල්ලිපි මේ නගරේ පහළ මට්ටම් වලින් මේ වෙනකම්ම හමු වෙලා නැහැ. නමුත් ඔවුන් මේ ප්‍රදේශය පාලනය කරපු කාල සීමාවෙදී මේ නගරේ භාවිතා කරන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේ මගින් ඔවුන් මේ භූගත නගරේ නිර්මාණය කරා කියලා හෝ පහළ මට්ටම් වලට පිවිසුණා කියලා හෝ සනාථ වෙන්නේ නැහැ. තවත් පිරිසක් විශ්වාස කරන ආකාරයට මේ භූගත නගරේ නිර්මාණය කරලා තියෙන්නේ හිටයිට්ස් වරු එහෙම නැත්නම් ඇසිරියන් වරු විසින් දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 2000ට ආසන්න කාල සීමාවකදී. නමුත් මේ දේ තහවුරු කරන සාධකත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මෙතනදී මතුවෙන ගැටලුව තමයි මේ ශිෂ්ටාචාරවලට කලින් මේ ප්‍රදේශයේ ජීවත් වුණ වෙනත් ශිෂ්ටාචාරයක් ගැන අපි මේ වෙනකන් හඳුනාගෙන නැහැ. මේ නිසා අපි දන්න මේ ශිෂ්ටාචාරය මේ ඉදිකිරීම් සිදු කරත් නැතත් ඔවුන් මේ නිර්මාණ ඉදි කරා කියලා පෙන්වලා දෙන්න ප්‍රධාන ධාරාව උත්සාහ කරනවා. මේ දේ ලෝකේ පුරාවට පවතින ඓතිහාසික ස්ථාන හා සම්බන්ධ ගැටලුවක්. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ඩැරන්කුයු භූගත නගරේ ඉඳලා කිලෝමීටර් 9ක් දුරට ගමන් කරන උමම් පද්ධතියකින් සම්බන්ධ වෙන තවත් භූගත නගරයක්. මේ නගරේ නම කෙයිමාක්ලි. මේ නගරේ ආසන්න වශයෙන් එකිනෙකට වෙනස් උමං 100කින් සමන්විතයි. සමහරු සඳහන් කරන විදිහට මේ අපිට දකින්න ලැබෙන්නේ මේ ප්‍රදේශය පුරාවට පවතින භූගත නගර 200කින් අපි දැනට හඳුනාගෙන තියෙන එක නගරයක්. මේ නගර නිර්මාණය කරේ කවුද, කුමන කාල සීමාවකද, ඒ වගේම කුමක් සඳහාද කියලා අපි තාමත් හරියටම දන්නේ නැහැ. මේ ඔයාලා දකින්නේ මෝල්ටාවේ පිහිටලා තියෙන හයිපුජියම් කියලා හඳුන්වන මට්ටම් කිහිපයකින් සමන්විත තවත් භූගත ඉදිකිරීමක්. මේ ඉදිකිරීම අවම වශයෙන් වසර 6000ක් පරණයි. ගල් ආයුධ යොදාගෙන මේ ස්ථානයේ හාරලා කැටයම් කරලා නිර්මාණය කරලා තියෙන ආකාරයක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. මේ ස්ථානයේ වර්ග මීටර් 500කට වැඩි ඉඩකඩකට අයත් කුටි හා උමම් පිහිටලා තියෙනවා. සමහරක් කුටි ධ්වනිකව සුසර කරලා තියෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන සංඛ්‍යාතවලට. හරියට ගීසාවල මහා පිරමීඩය ඇතුළේ පිහිටලා තියෙන කින්ස් චේම්බර් එක වගේ. ඒ විතරක් නෙමෙයි. මේ ස්ථානයෙන් අසාමාන්‍ය දිගකින් යුක්ත අභිරහස් හිස්කබල් කිහිපයක් හොයාගත්තා. මේ හිස්කබල් ස්වරූපයෙන් සමාන වෙන්නේ දකුණු ඇමරිකාවෙන් හා ඊජිප්තුවෙන් හොයාගත්ත දිගු හිස්කබල් වලට. නමුත් මේ ස්ථානයේ නිර්මාණය කරේ කවුද හා කුමන කාල සීමාවකද කියලා අපි තාමත් හරියටම දන්නේ නැහැ. ඇයි මේ වගේ නිර්මාණ ඉදි කරේ? අපි දැන් දකුණු ඇමරිකාවට යමු. ඇන්ඩිස් කඳුපන්තිය පුරාවට අභිරහස් උමන් නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ නිර්මාණවල අයිතිය බොහෝ අවස්ථාවල පවර්ලා තියෙන්නේ ඉන්කාවරුන්ට. නමුත් මේ සඳහා පාදක වුණ නියම සාධක නම් අපිට හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ටියෝටි හුවකාන් කියන්නේ මෙක්සිකෝවේ පිහිටලා තියෙන පැරණි පඩි පිරමීඩයක්. මේ පිරමීඩයට යටින් ගමන් කරන අභිරහස් උමම් පද්ධතියක් පර්යේෂකයන් හඳුනාගත්තා. මේ පිරමීඩය නිර්මාණය කරපු පිරිස මේ උමම් පද්ධතිය මුද්‍රා තබලා තියෙන්නේ ඇස්ටෙක්වරු මේ ස්ථානයට පැමිණෙන්නත් වසර දහස් ගණනාවකට කලින්. ඇස්ටෙක්වරු මේ ස්ථානය හඳුන්වලා තියෙන නමේ තේරුම තමයි දෙවිවරු ජීවත් වුණ ස්ථානය. නමුත් මේ ස්ථානය නිර්මාණය කරේ කවුද, කුමන කාල සීමාවකද, කොහොමද, ඒ වගේම කුමක් සඳහාද කියලා අපිට කිසිම අදහසක් නැහැ. මම විශ්වාස කරන විදිහට මේ අපිට දකින්න ලැබෙන්නේ අපේ මානව ඉතිහාසයේ හඳුනා ගන්න ලැබෙන විශාල හිඩසක්. නමුත් ප්‍රධාන ධාරාව මේ හිඩස උඩින් පැලස්තරයක් කලවලා මේ මාතෘකාව මගහරින්න උත්සාහ කරන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. සමහර විට ඔවුන් විශ්වාස කරනවා ඇති කවුරුවත් මේ ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව ඉඳී කියලා. නමුත් අපිට පැහැදිලිව දකින්න ලැබෙන දෙයක් තමයි යම්කිසි හේතුවක් නිසා අපේ මුතුන් මිත්තන් දැවැන්ත භූගත සංකීර්ණ ඉදි කරන්න පෙළඹිලා තියෙනවා කියන කාරණය.
ඔවුන් මේ සඳහා විශාල වෙහෙසමාංශයක් හා කාලයක් වැය කරලා තියෙනවා. ඇයි මේ ගැන මම විශ්වාස කරන මතවාදය ඔයාලට පැහැදිලි කරන්නම්. මේ channel එකේ වීඩියෝස් මුල ඉඳලා බලලා තියෙන අය නම් ඒ මොකක්ද කියලා දැනටමත් හොඳටම දන්නවා ඇති. ලෝකේ පුරාවට පැවතුන ජනවර්ගවල, සංස්කෘතින්වල, ශිෂ්ටාචාරවල, ඒ වගේම ආගම්වලත් එක හා සමාන ජනප්‍රවාද හා මිත්‍යා කතා පවතින ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ කතාවල සඳහන් වෙන්නේ ගෝලීය වශයෙන් බලපාපු මහා ව්‍යසනකාරී සිදුවීමක් නිසා මානවයාට ඇති වුණ බලපෑම් ගැන. පැරණි මෙසොපොටේමියාවේ හා බයිබලයේ මහා ජල ගැලීමක් ගැන සඳහන් වෙනවා. හින්දු වේද ග්‍රන්ථවල විශාල ගින්නක් නිසා ඇති වුණ මහා ව්‍යසනයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීකවරු ඇට්ලැන්ටිස් නගරේ විනාශ වෙලා ගිය ආකාරය විස්තර කරනවා. පැරණි ඊජිප්තුවැසියෝ සෙප්ටෙපි කියලා හඳුන්වන කාල සීමාවක් ගැන සඳහන් කරලා තියෙනවා. නෝස් ජනප්‍රවාදවලත් මුළු අහසම අඳුරු වුණ විනාශකාරී සිදුවීමක් ගැන විස්තර සඳහන් වෙනවා. ඒ වගේම උතුරු හා මෙසෝ ඇමරිකාවෙත් ලෝකයේ අවසන් වුණු සිදුවීම් ගැන ජනප්‍රවාද දකින්න ලැබෙනවා. එකිනෙකාගෙන් වෙන් වෙලා හුදකලාව ලෝකේ පුරාවට පැවතුන දැනටත් පවතින ජනවර්ග අතර මේ වගේ එක සමාන ජනප්‍රවාද අපිට දකින්න ලැබෙනවා. මේවා වල සඳහන් වෙන්නේ මහා ව්‍යසනකාරී සිදුවීමකින් දිවි බේරාගත්ත පිරිසක් ගැන. පුදුම හිතන කාරණේ තමයි නූතන විද්‍යාව මේ පැරණි මිත්‍යා කතාවලට ආධාර සපයන ආකාරය. ගත වුණු දශක කිහිපය ඇතුළත භූවිද්‍යාවේ හා දේශගුණ විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රාශියක් සිද්ධ වුණා. මේ සොයා ගැනීම් වලින් අපේ මහ පොළොව කිහිප අවස්ථාවකදීම දැවැන්ත ව්‍යසනකාරී සිදුවීම් වලට මුහුණ දීලා තියෙන ආකාරය විද්‍යාඥයන් පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඈත අතීතයේ විතරක් නෙමෙයි මෑත කාලෙත් මේ වගේ ව්‍යසනකාරී සිදුවීම් ඇති වෙලා තියෙනවා. අන්තිමේට පැවතුණු හිමයුගයේ අවසාන භාගයේදී දල වශයෙන් දැනට වසර 15000ත් 10000ත් අතර කාල සීමාවකට කලින් අපේ මහ පොළොව ව්‍යසනකාරී වෙනස්කම් වලට මුහුණ දීලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. එකපාරටම ක්ෂණිකව ගෝලීය මුහුදු ජල මට්ටම ඉහළ ගියා. දැවැන්ත වඳ වියම් ඇති වුණා. මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ යංගර් ඩ්‍රයිස් කියලා හඳුන්වන කාල සීමාවෙදී. මේ මහා ව්‍යසනකාරී කාල සීමාවේ ආරම්භය හා අවසානයේ සනිටුහන් වෙන්නේ දැවැන්ත දේශගුණික විපර්යාස වලින්. ආරම්භය අපිව ගැඹුරු හිමයුගයකට රැගෙන ගියා. අවසානය අපිව ක්ෂණිකව ඒ හිමයුගයෙන් එළියට ඇදලා ගත්තා. ඊට පස්සේ තමයි අපි ජීවත් වෙන මේ උණුසුම් හොලොසින් කාල සීමාව පටන් ගත්තේ. මේ විපර්යාස අනිවාර්යයෙන්ම මිනිසාට විශාල බලපෑමක් ඇති කරන්න ඇති. මේ කාල සීමාවට කලින් තියුණු ශිෂ්ටාචාරයක් ජීවත් වුණා නම් ඔවුන්ගේ සාධකයක්වත් ඉතිරි නොකර ඔවුන් මේ මහ පොළොවෙන් අතු ගෑවිලා යන්නේ නැති. මේ මහා ව්‍යසනයෙන් දිවි බේරාගත්ත පිරිසට නැවතත් මුල ඉඳලා ගොඩ නැගෙන්න සිද්ධ වෙනවා. නූතන කාලේ ගොඩක් පර්යේෂකයෝ විශ්වාස කරන විදිහට මේ යංගර් ඩ්‍රයිස් කියන මහා ව්‍යසනයට හේතු වෙලා තියෙන්නේ උල්කාපාතයක් මහ පොළොව හා ගැටීම. මේ දේ සනාථ කරන සාධකත් අපිට හඳුනා ගන්න ලැබෙනවා. මේ කාල සීමාවට අයත් අවසාදිත ස්තරයේ උල්කාපාත කැටීමකට අයත් පෘථිවියට ආගන්තුක ප්ලැටිනම්, ඉරිඩියම් අංශු හා ශුද්‍ර ගෝලිකා බහුලව තැන්පත් වෙලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. ඒ වගේම දැවැන්ත ජල පාරවල් ගලාගෙන ගිහින් තියෙන ආකාරය හා ලැබ්ගිනි ඇතිවීම ඉහළ ගිහින් තියෙන ආකාරය පෙන්눔 කරන සාධක භූවිද්‍යාත්මක වාර්තාවල සඳහන් වෙලා තියෙන විදිහ විද්‍යාඥයන් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම පැරණි ජනප්‍රවාදවල හා මිත්‍යා කතාවල අහසින් පැමිණෙන්න පුළුවන් අන්තරායන් ගැන අනතුරු අඟවලා තියෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. ලෝකේ පුරාවට පවතින සංස්කෘතින් අතර අහසින් ගිනි වර්ෂාවක් ඇදහැල්ලුණු ආකාරය විස්තර කරන ජනප්‍රවාද පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ග්‍රීක මිත්‍යා කතාවල සියුස් දෙවියන්ගේ සූර්ය කරත්තය ෆෙතන්ගේ පාලනයෙන් ගිලිහුණු ආකාරය ගැන විස්තර කරනවා. මහ පොළොව ගිනිගෙන දැවිලා විනාශ වෙලා යන කලින් සියුස් ෆෙතන්ව සූර්ය කරත්තයෙන් ඉවත් කරන්න කටයුතු කරා. ඇමරිකානු ස්වදේශික ජනවර්ග අතර අහසේ ගමන් කරන සර්පයන් හා ගිනි මකරුන් මහ පොළොවට ව්‍යසන රැගෙන ආකාරය ගැන විස්තර කරනවා. නෝස් ජනකතාවල රැග්නරොක් කියලා හඳුන්වන කතාවක් සඳහන් වෙනවා. මේ කතාවේ සඳහන් වෙන්නේ අහසේ තාරකා කඩාගෙන වැටිලා අහස පැලුණු ආකාරයක් ගැන. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ තුර්කියේ ගොබෙක්ලි ටෙපේ කියන පැරණි නටබුන් සංකීර්ණය. මේ මෙගලිතික් නිර්මාණය ඉදි කරලා තියෙන්නේ අවම වශයෙන් දැනට වසර 11000කට කලින් යංගර් ඩ්‍රයිස් කාල සීමාවෙදී. සමහරක් පර්යේෂකයන් විශ්වාස කරන විදිහට ගොබෙක්ලි ටෙපේ කියන්නේ අහසින් පැමිණෙන්න පුළුවන් තර්ජනයන් ගැන අනතුරුවක වන නිර්මාණයක්. 43 වෙනි ගල් කණුව කියන්නේ මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන ගල් කණුව අතරින් ඉතා ප්‍රසිද්ධ ගල් කණුවක්. වෝල්චර් ස්ටෝන් කියලාත් හඳුන්වනවා. මේ ගල් කණුවේ සතුන්ගේ හා උපුටා දක්වපු අමුතු සංකේත සටහන් කරලා තියෙනවා. ඔවුන් විශ්වාස කරන ආකාරයට මේ සංකේත මගින් නිරූපණය කරන්නේ රාත්‍රී අහස. 2017 වසරේදී සිදු වුණ අධ්‍යයනයක් මගින් යෝජනා කරන ආකාරයට මේ කැටයම් අලංකරණය සඳහා නිර්මාණය කරන ලද නිකන් කැටයම් විතරක් නෙමෙයි. මේවා මහා ව්‍යසනකාරී සිදුවීමක් අඟවන තරු සිතියමක්.
බොහෝ දුරට උල්කාපාත කැටීමක් වෙන්න පුළුවන්. මේ මතවාදයට අනුව මේ සංකේත සම්පාත වෙන්නේ දැන්ට වසර 11,000කට කලින් රාත්‍රිය හස පැවතුන ආකාරයට. මේ තමයි යංග ඩ්‍රයිස් කාල සීමාවේ ආරම්භය. ඔවුන් සඳහන් කරන ආකාරයට මැද තියෙන කැටයමින් නිරූපණය කරන්නේ උල්කාපාතයක් වායුගෝලය හා කැටෙන ආකාරය. මේ තොරතුරු ඇත්තනම් ගොපෙක්ලි ටිබේ කියන්නේ නිකන් දේවාලයක් විතරක් නෙමෙයි. මේ නිර්මාණය ස්මාරකයක් හා අමතක නොවන සිදුවීමක් ගැන අනතුරු ඇඟවීම සඳහා ඉදි කරන ලද නිර්මාණයක්. ඒ වගේම මේමකින් කියවෙන පණිවිඩය ආරක්ෂා කරන්න ඔවුන් හිතා මතාම මේ නිර්මාණය පස් හා ගල් කැබිලි වලින් ආවරණය කරපු ආකාරයකුත් දකින්න ලැබෙනවා. අපේ මුතුන් මිත්තන් අපිට අනතුරු උඟවන්න උත්සාහ කරලා තියෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? ලෝකේ පුරාවට දකින්න ලැබෙන අපිට පැහැදිලි කරගන්න නොහැකි වෙලා තියෙන මේ අමුතු පැරණි භූගත ඉදිකිරීම් යම්කිසි ස්වභාවික ව්‍යසන වලින් ආරක්ෂා වෙන්න යොදාගත්ත ක්‍රමවේදයක්ද? අපේ මුතුන් මිත්තන් අපිට අමතක වෙලාගේ යම්කිසි දෙයකින් ආරක්ෂා වෙන්න පොළොව යටට ගමන් කරාද? මේක නිකන් අදහසක් විතරයි. හැබැයි වෙන්න පුළුවන් හැකියාවක් තියෙන කුතුහලයේ දනවන මතවාදයක්. කොහොම හරි අපේ මුතුන් මිත්තු භූගතව ජීවත් වෙන එක ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. මේ දේ අමුතුයි වගේම ඇයි ඒ කියලා ගැටලුවක් ඇති කරනවා. අපි නොදන්නා යම්කිසි දෙයක් ගැන ඔවුන් දැනගෙන හිටියද? අපිට අමතකුණ යම්කිසි දෙයක් ගැන ඔවුන් අනතුරු උඟවන්න උත්සාහ කරාද? මේ ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි. වෙනද වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත් එහෙම නැත්නම් පැත්තකට විසි කරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා. විවෘත මනසකින් හොඳට හිතලා බලන්න. තව තොරතුරු හොයලා බලන්න. ඔයාලා හොයාගන්න තොරතුරු මාත් එක්කත් බෙදා ගන්න. අද මේ කොටසින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කොටසකින් අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික